ආයුබෝවන් ඔයාලා හැමෝම මගේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මම අද අරගෙන ආවේ රසම රස අඹ ව්‍යංජනයක් හදාගන්න විදිහ. ඉතින් අපි වැඩි කතා නැතුව ඉක්මනටම යමු වීඩියෝ එකට. මුලින්ම මම අඹ ගෙඩි ටික මේ විදිහට කපාගෙන අරන් තියෙනවා. මම අඹ ගෙඩි 4ක් විතර තමයි ගත්තේ. ඒකට කහ කුඩු හැඳි කාලක් ලුණු හැන්දක් මේ විදිහට මම එකතු කරගන්නවා. ඊට පස්සේදී මේ ටික හොඳට කවලම් කරගන්න ඕන. අපි දාපු ලුණු කහ ටික හොඳට මේකේ කවලම් වෙන්න ඕන. ඊට පස්සේදී ඇතිලියක් ලිපේ තියාගෙන මම ඒකට පොල් තෙල් මේස හැඳි දෙකක් එකතු කරගන්නවා. තෙල් ටික රත් වීගෙන එනකොට සුදු ලුණු බික දෙකක් කපාගෙන අරන් තියෙනවා. ඒ ටික මම එකතු කරගන්නවා. ඒ ටික කරවීගෙන වගේ එද්දී ලොකු ලුණු පළුවක් කපාගෙන අරන් තියෙනවා. ඒ ටික එකතු කරගන්නවා. රම්පේ කරපිංචත් මේ වෙලාවේදී එකතු කරගන්න ඕනි. එනසල් දෙකක් පොඩි කුරුඳු කෑල්ලක් අබ හැන්දක් මම මේ වෙලාවේදී එකතු කරගන්නවා. ගින්දර අඩු ප්‍රමාණයකින් තමයි මේක බැද ගන්න ඕනි මේ විදිහට. ලිපේ ගින්දර හොඳටම අඩු කරගන්න. බැදපු තුණු පහ වලින් දෙකක් මම දා ගන්නවා මේ විදිහට. මිරිස් හැඳි දෙකක් දා ගන්නවා මම මේ විදිහට. ඊට පස්සේදී විනාඩියක් විතර මම මේක අඩු ගින්දරේ බැද ගන්නවා මෙහෙම. මේ ගානට වගේ ආපුවාම හොඳටම ඇති. වැඩි වෙලා තියාගන්න එපා. එහෙම වුණොත් කර වෙනවා මේක. දැන් මම අඹ ටික එකතු කරගන්නවා මේකට. මේ විදිහට හොඳට මේක කවලම් කරගන්න ඕනි. වතුර අඩු කෝප්ප දෙකක් මම විටින් විට එකතු කරගන්නවා මේ විදිහට. ඔක්කොම එකපාර දාගන්නේ නැහැ. ටික ටික තමයි මම එකතු කරගන්නේ. මේ විදිහට එකතු කරගන්න ඕනි. ඊට පස්සේදී මම උම්බලකඩ ටිකක් මේ විදිහට දාගන්නවා මේක තවත් රස කරගන්න. ඊට පස්සේදී පියන වහලා විනාඩි 10ක් මද ගින්දරේ තඹ ගන්න. මේ විනාඩි 10කට පස්සේ මේ වෙලාවේදී මම සීනි හැඳි දෙකක් එකතු කරගන්නවා. ගම්මිරිස් හැඳි එකහමාරක් එකතු කරගන්නවා. මේ වෙලාවේදී ඔයාලා ලුණු බලලා ලුණු මදි නම් ලුණු දාගන්න. මේ වෙද්දී අඹ බාගෙට වගේ තැඹිලා තියෙන අඹ ටික. ඊට පස්සේදී මම ලිපේ ගින්දර හොඳටම අඩු කරගන්නවා. පියන ඇරලා විනාඩි 20ක් මේක අපි දැන් තඹ ගන්න ඕනි අඩුම ගින්දරේ. මේ විදිහට තඹ ගන්න. මේ විනාඩි 20කට පස්සේ ඉතින් දැන් අඹ ටික හොඳටම තැඹිලා තියෙන්නේ. මම අද හොදි ටිකක් තියා ගන්නවා මේ විදිහට. ඔයාලට මේ හොදි වැඩි කියලා හිතෙනවා නම් තව ටිකක් ලිපේ තියා ගන්න. මම දැන් මේක ලිපෙන් බා ගන්නවා. අඹ කෑලි පොඩි වෙලා නැහැ බලන්න. හරිම ලස්සනට තියෙනවා. ඉතින් මේක මේ වෙලාවේදී හරිම සුවඳයි. ඔයාලත් හදලා බලන්න. ඉතින් මම අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. ආයෙත් දවසක අලුත් රෙසිපියකින් හමු වෙමු.